අපේ ජීවිතවලට එක එක කාලයන් එනවා. සමහර කාල තියෙනවා හරිම බිසි. ෆුල් බිසි අපිට කන්නවත් වෙලාවක් නැහැ. තවත් කාලයන් තියෙනවා අපිට හරිම කම්ෆර්ටබල් කාලයන්. ඒ කාලවලදී අපිට කිසිම ලෙඩක් නැහැ. අපි හරිම ජොලියේ කාලේ ගත කරනවා. හැබැයි අර බිසි ලයිෆ් ස්ටයිල් එක තියෙන කාලේ අපිට ඇතිවෙන රෝගයක් තමයි ગેස්ට්‍රයිටිස් කියන්නේ. මොකද අපිට වෙලාවට කන්නේ අපි වැඩ අපි කෑම වලට ફોකස් කරනවා මදි. ඉතින් මේ තත්වයන් නිසා අපිට ගොඩක් වෙලාවට ગેස්ට්‍රයිටිස් ඇති වෙනවා. ඒ වගේම ગેස්ට්‍රයිටිස් කියන්නේ හරිම ජනප්‍රිය රෝගයක්. ඉතින් අද ෂෙයා කෑ YouTube channel එකකින් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ગેස්ට්‍රයිටිස් ගැන. වීඩියෝ එක බලන්න කලින් ෂෙයා කෑ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන් notification එකක් ගෙන්න ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු ગેස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ මොනවද කියලා. බඩ පපුවේ දැවිල්ල, උගුරේ දැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම කෑවට පස්සේ උගුරට එන එක, තද පපුවේ වේදනාව, ඔක්කාරය ඇතිවීම, වමනය යාම. ඊළඟට මම කියන්න යන්නේ ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න බලපාන මූලික හේතු මොනවද කියලා. දීර්ඝ කාලයක් විවිධ රෝග සඳහා වේදනානාශක ඖෂධ භාවිතා කිරීම, මත්පැන් පානය, දුම් වැටි භාවිතය, මානසික ආතතිය, අධික ලෙස පිටි සහ සීනි සහිත ආහාර ගැනීම, නිසි වේලාවට ආහාර නොගැනීම, අධික උෂ්ණාධික ආහාර ගැනීම. අපිට හැදෙන විවිධ ලෙඩ රෝග අනුව අපිට කන්න හොඳ කෑම, හොඳ නැති කෑම වර්ග දෙකක් තියෙනවා. ඉතින් දැන් බලමු ગેස්ට්‍රයිටිස් හැදුන කෙනෙක්ට කන්න හොඳ නැති කෑම වර්ග මොනවද කියලා. අන්නාසි තක්කාලි වැනි ආම්ලික ආහාර වර්ග, අධික තෙල් සහිත ආහාර, අධික මිරිස් සහිත ආහාර. ඒ වගේම ગેස්ට්‍රයිටිස් තියෙන අය තේ කෝපි වගේ දේවල් නිතරම පානය කරන එක හොඳ දෙයක් නෙවෙයි. දැන් කියන්න යන්නේ ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට කන්න හොඳ කෑම වර්ග මොනවද කියලා. රතුහාල්, ඕට්ස් වගේ සම්පූර්ණ ධාන්‍යමය ආහාර වර්ග, තන්තු බහුල ආහාර, එළවලු වර්ග, ආම්ලිකතාවය අඩු පළතුරු වර්ග. ඒ වගේම යෝගට් කියන්නේ ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට කන්න හොඳ කෑම වර්ගයක්. ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න බලපාන තවත් දෙයක් තමයි තෙල්, ඒ වගේම ලුණු. මොකද අපි ගන්න කෑම වලට තෙල්, ලුණු නිතරම පාවිච්චි කරනවා. අපිට ලුණු නැතුව හරියට කෑමක රස දැනෙන්නේ නැහැ. ඒ වගේම නිකන් තෙල් දාලා මොනවා හරි නැති වුණාම හර නිකන් කන්න බෑ වගේ එකක් තියෙනවනේ. ඒක අපිට නතර කරන්න වෙනවා. ඒ නිසා අපි නිතරම ગેස්ට්‍රයිටිස් වගේ දෙයක් ඔයාලට තියෙනවා නම් හරි නැත්නම් ඔයාලට ඇති වෙයි කියලා ඔයාලට හිතෙනවා නම් හරි මේ ලුණු සහ තෙල් භාවිතය අවම කරන්න. ඒ වගේම පිටින් කන එක අඩු කරලා පුළුවන් තරම් ගෙදරම හදන කෑම වලට හුරු වෙන්න. ඉතින් ඔයාටත් ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ දේවල් try කරලා බලන්න. හැබැයි මේ දේවල් try කරලත් ඔයාට කිසිම සහනයක් ලැබුණේ නැත්නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද ગેස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වුණාට පස්සේ අපිට තවත් රෝගවලට මුලපිරීමක් විදිහට ગેස්ට්‍රයිටිස් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි වඩාත්ම හොඳ. එහෙනම් අදට මම ගිහින් එන්න මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ෂෙයා කරලා YouTube channel එක subscribe කරලා තියාගන්න.